අපි පන්තියක් කරනකොට දැන් සාමාන්‍යයෙන් අපි හිඟුරු කඩුවේ හරි කොහේ හරි බුත්තල හරි කොහේ හරි පන්තියක් කරනකොට ඒ කරන්නේ මොකක් හරි අරමුණක් ඇතිව. දැන් අරමුණක් කියලා කියන්නේ එතකොට ආයතනයක් හැටියට අපෙන් ගන්න පුළුවන් දේවල් මොනවද? ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කොච්චර දුරට ඉගෙන ගන්නවද කියන එකනේ අපි කරන්නේ. සසර ගැනමත් තියෙනවනේ. එතකොට දැන් මම කියන්න හදන්නේ ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන්ගේ මෙතන දැන් අපේ දැන් ගාමිණී මහත්තයා අහලා තිබුණා. දැන් කොහොමද ජනක දේවතරේ පන්තිවල තත්ත්වය කියලා අහලා තිබුණා. පන්ති නවත්තලාද කියලා මම පහුගිය දවස්වල ෆොටෝස් එහෙම දැම්මේ නැහැ. නවත්තලාද කියලා මම කිව්වා නවත්තලා නැහැ. මේ දැන් මට එතන ඉන්නේ 5ක් 6 දෙනා 5 දෙනා 6 දෙනා වුණත් ඒ කට්ටිය එහෙම අතරමං කරන්න හරි එතන අතරලා දාන්න බෑ. ඒක නිසා මම ඒගොල්ලන්ට වෙන වෙනම අපේ මොනවද කරන්න පුළුවන් අපේ පාඨමාලාව හරහා මොනවද කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉස්සරහා මොකද්ද කියන එක පිළිබඳ මට පොඩි අයිඩියා එකක් තියෙනවා. සමහරවිට මම කියන්නේ නැති නිසා මගේ ඔළුවේනේ අදහස තියෙන්නේ. ඒ නිසා සමහර කට්ටිය ළමයින් බලන්න නැති දැන් මොකද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා. ඒ නිසා දැන් මට දැන් මෙහෙම එකක් තියෙනවා. පහුගිය දවස්වල සමේ මෑතක් වෙනකන් සාමාන්‍ය පෙළ විභාග ගැන අවධානය යොමු වුණේ නැහනේ. දැන් දේවතුර කියනකොට මට ඉස්සල්ලාම මතක් වෙන්නේ අපි ඉස්සල්ලාම සාමාන්‍ය පෙළ විභාගේ කරපු අවුරුද්දනේ. ඉස්සල්ලාම සාමාන්‍ය පෙළ විභාගයට ඉන්නකොට නේද ඔක්කොටම වගේ එක්කෙනෙකුට විතරයි අරන් ඔක්කොටම ඒ ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට ඒක ගැඩිය ඊට පස්සේ ඒක ඇත්තටම ජාතික මට්ටමේ නෙවෙයි අන්තර්ජාතිකවත් කතා බහට ලක් විය යුතු කාරණයක්. නමුත් ඒක මේක නිකන් අපි කරපු නිසාද කොහෙද ඒක කොහොමද කතා බහට ලක්ුන්නේ. මම ගාමිණී මහත්තයටත් කියලා හිතුවේ ජාතික මට්ටමේ කතා බහට ලක් වෙන වැඩක් මේ සැරේ අපි කරනවා කියලා කිව්වේ. මොකද ළමයි 14 15ක් හිටපු පන්තියට ආවේ 10 දෙනාටයි 10 දෙනාගෙන්ම 9 දෙනෙකුටම ඒ පාස් තියෙනවා ඉංග්‍රීසි වලට. ඒක ලංකාවේ කොහෙවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මුළු ලෝකෙම කොහෙවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ජාතික මට්ටමේ නේ අන්තර්ජාතිකවත් මේ විශේෂ කාරණා. නමුත් ඒක පත්තරවලවත් ටීවී වල මම හිතන්නේ ටීවී පත්තරවල එහෙම යයි කියලා. හරිද? එහෙම මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. විශේෂ කතා බහට ලග්ගේ කියලා. ඒ නිසා මම ඊට පස්සේ ඕලෙවල් වලට වැඩි උනන්දු දුන්නේ ඊළඟ අවුරුද්දේ එහෙම මම ඕලෙවල් වලට පේපර් එකක් දෙකක් එහෙම කරන්න උත්සාහ කරෙත් නැහැනේ. නමුත් දැන් මෙතන ඉන්න කීප දෙනා ඒලෙවල් ලියන කීප දෙනා දැන් පහුගිය ගිය අවුරුද්දේ අන්තිම මාස වෙනකොට මම පටන් ගත්තා. නමුත් මට හිතුණා පරක්කු වැඩි. මීට වැඩි යමක් කරන්න තිබුණා කියලා හිතුන නිසා මම මේ අවුරුද්දේ අඩුම තරමේ විභාගයට කලින් දවස් 5ක 6කවත් වර්ක්ෂොප් ටිකක් තියලා පේපර්ස් ටිකක් කරලා සූදානම් කරන්න ඕනේ කියලා ලොකු විශ්වාසයෙන් ප්‍රතිස්ථානකින් ඉන්නවා. එතකොට මම මේ කියන්නේ මේ සැරේ සාමාන්‍ය පෙළ කරන කීප දෙනාට මෙතන කී දෙනෙක් ඉන්නවද ඒකේ? මේ නම් ලිස්ට් එකේ 3යිද? 5ක්ම ඕලෙවල් කරන කට්ටිය නෑ. ඔක්කොම 9යි ඉන්නේ. 4 දෙනා ඒතර ඕලෙවල් කරන්නේ නැත්තේ. right. මෙතන 5ක්ම ඕලෙවල් මේ සැරේ කරනවලු. එතකොට ඒ කට්ටියට මට කියන්න තියෙන්නේ දැන් අපේ ඉස්සරහට ඉදිරි වැඩ කටයුතු తాවකාලිකව නවත්තලා සාමාන්‍ය පෙළට සූදානම් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට දැන් එහෙම දෙයක් කරනකොට සාමාන්‍ය පෙළ හොඳට සූදානම් වෙලා පේපර්ස් හදාගෙන ඒවා විභාගයට වගේ ලියලා ඒ වගේ දෙයක් කරන්න ඉතින් හිඟුරු කඩුවට එන්න වෙනවා. හරිද? පොයේ දවසක හරි ඉරිදා වගේ දවසක හරි ඇවිල්ලා ඒ සෙන්ටර් දෙකේ ඕලෙවල් කරන ළමයි ටික ඔක්කොම ගෙන්නලා මම වැඩපිළිවෙලක් කරන්න වෙනවා ඕලෙවල් වලට ඉන්න කට්ටියට. එතකොට දැන් අනිත් 4 දෙනාගෙන් සත්සර ලියන විභාගය ඊළඟ අවුරුද්දේ. මේ දෙන්න තේන අවුරුද්දේ. සත්සර ලැබන්දි ඔක්කොම. එදුර 4 දෙනාම ඊළඟ අවුරුද්දේද නෑ. මෙයා අර. එදුර අනිත් එක නා. ආ? ඔව් ආයෙ කවුද ඉන්නේ එතකොට ඉතුරු වෙලා? ඇයි මූ? ආ? ඔය මේ සැරේ ඕලෙවල් ලියන කෙනෙක්. my god. මෙයා ඕලෙවල් ලියනවාද එතකොට? හා? ඔව් ඒ හරි.
මං හිතන්නේ මෙයාට තව වෘද්ධක් තියෙනවා කියලා. මාරවුලක් නෙවුනේ හරි. නෑ මට වෙන ප්ලෑන් එකක් එයාට තිබුණා. මට එක එකනාට වෙන වෙනම ප්ලෑන්ස් ගැන මට අයිඩියා එකක් තියෙනවා. දැන් මම මෙතන දැන් එතකොට කවුද? නෙත්සර නේද මෙයා? කවුද? පැහැසර මං හිතුවේ නෑ මේ සැරේ ලියන කෙනෙක් කියලා. මං හිතන්නේ ඊළඟ සැරේ කියලා. ඒ නිසා මට පැහැසරගේ ප්ලෑන් එක තිබුණේ පැහැසර මේ සැරේත් ආපහු මේ අවුරුද්ද අවසානට තියෙන ඉමර්ෂන් එකටත් දාලා පොලිස් කරලම ඊළඟ අවුරුදු විභාගයට සූදානම් කරනවා කියලා හිතාන්නේ. දැන් එතකොට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මේ එතන මේ මම මේ බලාපොරොත්තු වුණු විදිහට මට පහසරගෙන් උපරිම රිසල්ට් එකක් ගන්න බැරි වෙනවා ඔය තත්ත්වය හැටියට. මොකද පහසරට ගිය සැරේ ඉමර්ෂන් එක හරියට සෙට් වුණේ නැහැ. ඒකෙන් ගොඩක් වෙලාවට ඒකේ ලොකු අවුට්කම් මොකක් හරි එකක් කරනකොට ඒකෙන් එනවනේ ප්‍රතිඵලයක් එනවනේ. මේ ප්‍රතිඵලය උපරිමයෙන් ආවේ නැහැ. එතකොට අනික් කට්ටියකින් ඔය දෙන්න තුන් දෙනා ඇරුණම අනික් කට්ටියකින් ආවේ නැහැ. දැන් බලාපොරොත්තු නොවුණු විදිහට මෙයා කවුද? විදුස්සරා නෙවෙයි. තෙනුගෙන් බලාපොරොත්තු නොවුණු මට්ටමේ ප්‍රතිඵලයක් ආවා කියලා මට හිතෙනවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ එච්චර දියුණුවක් තියෙයි කියලා. ඒ එහෙම එයාගෙන් ඊටත දෙයක් ලැබෙනකොට සමහර කට්ටියකින් හම්බුන්නේ නැහැ. ඒ එහෙම සමහර කට්ටියකින් ප්‍රතිඵලයක් හම්බෙන්නේ නැතුන මේගොල්ලෝ ආපහු යොදවනවනේ ඒකට. දැන් වැඩි තියෙන සත්සර පැහැසරයකට ආපහු යොදවන්න බෑ. එතන ගැටලුවක් තියෙනවා. ඒක නිසා පැහැසරගෙන් අපි උපරිමයේ දැන් විභාගයට සූදානම් කරවලා විභාගයේ උරුණාට පස්සේ අපි වැඩ කරලා කොහොම හරි ඉතින් ගොඩ දාගන්න අපිට අවස්ථාව කොහොම හරි යොදා ගන්න ඕන. හරිද? ඊට පස්සේ නේද දැන් තියෙන වාතාවරණයත් එක්ක දැන් යුනිවර්සිටි වල තියෙන තත්ත්ව ලොකු පහසුකම් දියුණු කරලා දැන් 160 ගාණක් මේ සැරේත් අරගෙන යුනිවර්සිටි 65ක් විතර. එතකොට අනිවාර්යයෙන්ම හොඳට මහන්සිලා වැඩ කරොත් දැන් යුනිවර්සිටි යනවා කියන එක සිම්පල් වැඩක්. මොකද ප්‍රතිශතය වැඩි. ඊට පස්සේ විද්‍යාපීඨත් ගන්නවා. ඒ වගේ අවස්ථාව ගොඩක් තියෙනවා. ඊට අමතරව තව ගොඩක් අවස්ථා බාහිරත් අවස්ථා ගොඩ නැගෙනවනේ. ඒ නිසා හැමෝටම අධ්‍යාපනයේ ඉහළට යන්න අවශ්‍ය ඕනත් තරම් පසුබිම් අවස්ථාවක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි භාෂාව පැත්තෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ කරන්නයි මම සැලසුම් කරන්නේ. එතකොට දැන් මේ සැරේ විභාගෙ ලියන 5 දෙනා විභාගෙ ලිව්වට පස්සේ පොඩි කාලයක් ඉන්නවා නම් ඒ කාලය තුලදී ආපහු අපි එකතු කරලා මොකක් හරි වැඩ පිළිවෙලක් අපිට කරන්න පුළුවන්. හරිද? කොහොමද සාමාන්‍ය විභාගෙ වුණාන් පස්සේ පොඩි වැඩසටහනක් කරනවානේ ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඒ වැඩ කරන්න පුළුවන්. ඇක්ටිවිටි නැත්නම් ආපහු ඉමර්ෂන් එකක් කරමුවා කර නැත්නම් ඔයගොල්ලන්ට ලීසියෙන් පුළුවන් නේ ටෝස් මාස්ටර් ක්ලබ් එකට ජොයින් වෙන්න. නේද? මේ ටෝස් මාස්ටර් ක්ලබ් එකට අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඒකට ඇවිල්ලා සතියක් මේවා කරලා ඒ වගේ වැඩවලට ජොයින් වෙලා කොහොම හරි ඔයගොල්ලෝ මේ තියෙන තත්ත්වයෙන් උපරිමයට එන්නේ. ඒ කියන්නේ උපරිමය කියලා කියන්නේ ඉතින් මෙහි උපරිමයට ගිය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ වගේ උපරිමයට යන්න ඕනේ. හරිද? ඒ අවස්ථාව අරගෙන පුළුවන් තරම් විශ්වවිද්‍යාලයට යනකම්ම ඕගොල්ලෝ අතාරින්න නැතුව හරිද? දිගටම කොහොම හරි කොහෙන් හරි අවස්ථාවක් කරගෙන ඒ තියෙන වැඩවලට දැන් මම දැන් ටෝස් මාස්ටර් ක්ලබ් එක පටන් ගත්තේ ඒක නිසා. ඒක පටන් ගත්තේ ඕනම එක්කෙනෙකුට පන්ති ඉවරුණාට පස්සේ නිකන් ඉන්න අවශ්‍ය නැහැ. අඩුම ගානේ මාසෙට දවස් දෙකක් එයාට තියෙනවා ඇවිල්ලා වැඩක් කරන්න. ටෝස් මාස්ටර් ක්ලබ් එකට ජොයින් වෙලා අනිවාර්යයෙන්ම ඒ ස්පීචස් මාසෙට දෙකක් කරනවා කියලා කියන්නේ යාට හොඳටම රෙඩි වෙලා කරන්න බෑ. ඒ කියන්නේ හැම මාසෙම ඒගොල්ලන්ට මොකක් හරි වැඩක් කරන විදිහට ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඒක විවෘත කරන්නයි මම ඒකට ගොඩාක් වේදම් කරලා ඔය ස්ටේජ් හදලා මේවා කරේ ඒ නිසා. ඉතින් එතකොට දැන් ඔය ඕලෙල් කට්ටියට ඒ කට්ටියට දිගටම ඒක තියෙනවා. දැන් අනිත් කට්ටියට එතකොට දැන් 4 දෙනා ඉතුරු වෙන්නේ නේද? 4 දෙනා ඉතුරු වෙන්නේ. තව 4 දෙනා ඉතුරු වෙන්නේ. ඒ 4 දෙනා දැන් අනිවාර්යයෙන්ම මේ සෙනසුරාදා නෙවෙයි ඊට පස්සේ සෙනසුරාදාත් නෙවෙයි ඊට පස්සේ සෙනසුරාදා හිඟුරු කඩුවට එන්න වෙනවා. ඒ කාලය ඇතුළතදී ඕගොල්ලෝ ෆියුචර් ස්පීච් එක කරලා ඒක ලයිව් එකකුත් කරලා ඒක කරන්න ඕනේ. එතකොට ඕ ලෙවල් කරන කට්ටියත් ඒක කරලා ඉවර කරන්න ඕනේ. ඒක ඉවර කරලා එතකොට ඕගොල්ලන්ට ඊට පස්සේ ටෝස් මාස්ටර් ස්පීචස් විභාගෙ උරන ගමන් කරන්න පුළුවන්. එතකොට දැන් මම රවුටර් එකත් අරන් ආවේ. දැන් අද කොහොම හරි රවුටර් එක දාලා චෙක් කරලා බලමු. මෙහෙටම ගේන්න ඕනේ නැහැ. ඔය ගෙදරකට කොහෙට හරි හයි කරලා මෙතන සිග්නල් එනවද කියලා ෆෝන් එකට ඇති වෙන්නේ. එතකොට අපිට වයර් එකක් ඇදලා මෙතන රවුටර් එක ගන්න පුළුවන් නේ. ඊළඟ සතියේ. එතකොට ඒක අරගෙන අපි ඒ වැඩේ ඉවර කරලා මේගොල්ලන්ව නිදහස් කරලා මේගොල්ලන්ට
මොකක් හරි අඛණ්ඩව වැඩක් සටනක් යෙදෙන්න බෑ ඕගොල්ලන්ට. දුර සතිපතා යෙදෙන වැඩක්. දුර සාමාන්‍ය පෙළ කරන කට්ටියට සතිපතා මොකද්ද කරන්නේ? ඒක තමයි මම දැන් සැලසුම් කරන්නේ. අර ගුරු කඩුවේ කරන වර්ක්ෂොප් එක ගැනම නෙමෙයි මම කියන්නේ. දැන් මට සැලසුමක් තියෙනවා සතිපතා වැඩ. හරිද? එක්කෝ අපි හදාගෙන මම දැන් ඒකට සැලසුමක් හදනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මම ප්‍රශ්න ගොඩාක් දෙනවා පින්තූර ආශ්‍රිතව. එන ප්‍රශ්නේ පොතක් හදලා දෙනවා. එතකොට ඔයා එක දවසක ඒ ටික ඉවර කරන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට උත්තර ලියලා ඒකට සූදානමකට හොඳටම රෙඩි වෙන්න ඕනේ. ඊළඟ සතියේ වෙන වැඩක්. ඒ වගේ සැලසුමක් හදා ගන්නවා සතියෙන් සතියට. එතකොට ඒක කොහොමද ඔයගොල්ලන්ට එවන්නේ පේපර් එක එකතු කරන්නේ කොහොමද බලන්නේ කොහොමද කියන එකට පිළිබඳවත් වැඩසටහනක් හදන්න ඕනේ. ඕක කොහොම හරි කරන්න මට දැන් කොහොමද ඔයගොල්ලෝ හිඟුරු කඩුවේ මේ වැඩසටහන පටන් ගන්නකොට ඔයගොල්ලන්ට ඔස්මාස් ස්පීච් එක ඉවරුන ගමන්ම දැන් තමයි ගෲප් එකක් හදලා තියෙනවා ඔයගොල්ලෝ ඇඩ් කරා. ඒගොල්ලොත් එක ගෲප් එකත් එක්ක අපි කතා කරගෙන ඉක්මනට ඉස්සෙල්ලා මම ප්ලෑන් එකක් හදන්න ඕනේ. ප්ලෑන් එකක් හදාගත්ත පස්සේ හිඟුරුට කතා කරලා වර්ක්ෂොප් එක තියලා ඉස්සෙල්ලා පළවෙනි වර්ක්ෂොප් එක තියලා අපි ඊට පස්සේ සතියෙන් සතියට අපි කරන දෙයක් ගැන සැලසුමක් හදා ගන්න ඕනේ. එක්ක මම ගෲප් එකට එවනවා පේපර් එකක් නැත්නම් පේපර් එකක් කාට හරි කියලා දීලා තැපල් කරනවා. ආවල් දිනේ ලැබෙන්න ඕනේ පේපර් එක ලියන්න ඕනේ පේපර් එක එකතු කරගන්න ඕනේ. කවුරු එකතු කරගන්න ඕනේ කාට හරි කියලා බලවන්න ඕනේ. හරි ඒ වගේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කටලා කරන ඔක්කොම එක පේපර් එක ලියන්නේ. නේද? ඒ වගේ දෙයක් හරි දෙයක් අපි සැලසුමක් කරගන්න ඕනේ. මම ඒකට තව පොඩි අයිඩියාස් එකතු කරගන්නවා. එතකොට ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ කරන කට්ටියට ওই ප්ලෑන් එක තමයි මට තියෙන්නේ. හරිද? මේ කොමාරි මේ ස්පීච් එක කරලා ඉවර කරන්න ඕනේ තව සතිය දෙකක් ඇතුළත. ඊළඟ සතිය අපි උලන්දර උඹේ මනුව ඔයගොල්ලෝ හොඳට මේක සූදානම් වෙන්න ඒකට. එතකොට මේ ඔය හතර දෙනාට හිඟුරු කඩුවේ එන්න වෙනවා. ඒක ලොකු අවස්ථාවක්. ඒක මගහරින්න බෑ. මොකද එතන හරි තරඟකාරී බවක් තියෙනවා. හරි ලස්සනයි. මේ හරි පිළිවෙලට වැඩේ කරනවා. එතකොට ස්ටේජ් එකට ඉස්සල්ලාම ස්ටේජ් එකට නගිනකොට ඕනම කෙනෙකුට බයක් හිතෙනවා. ඊට පස්සේ දෙපාර තුන් පාරක් හතර පාරක් පස් පාරක් නගිනකොට ඕගොල්ලන්ට ස්ටේජ් එක මාර පුරුදු තැනක් බවට පත් වෙනවා. ස්ටේජ් ෆියර් කියන්නේ 0 වෙනවා. ඒක ඇවිල්ලා හරිම අත්දැකීමක් ඒ ටෝස් මාස්ටර් ස්පීච් එක කරනවා කියන්නේ. සතියේ දෙකක් කරනවා කියන්නේ ඕගොල්ලන්ට සෑහෙන මහන්සි වෙනවා. එතකොට මොකද ටොපික් එකක් හොයාගන්න. මොකක් හරි විශේෂ මාතෘකාවක් යටතේ වෙන්න ඕනි. එතකොට ඕගොල්ලෝ දන්නේම නැතුව ඉගෙන ගන්නවා. මේක ලොකු අවස්ථාවක් ඒ හතර දෙනාට. ඒ හතර දෙනාට මම දැන් ටෝස් මාස්ටර් ක්ලබ් එකට ජොයින් වෙලා මම බලාපොරොත්තු වෙන මට්ටමට ආවේ නැති වුණොත් ඊළඟ ඉමර්ෂන් එක පටන් ගන්නකොට දැන් අපි දැන් තව හැම නිවාඩුවම අපි ඉමර්ෂන් එක කරනවනේ. අගෝස්තු නිවාඩුව හරි අගෝස්තුනේ දැන් දෙසැම්බර් විභාගයේ තියෙන නිවාඩුව එනකොට ඔය ටෝස් මාස්ටර් ස්පීචස් කරලා ඔයගොල්ලෝ මට නම් ලොකු ඉස්සරහක් තියෙනවා ඊළඟ නිවාඩුව එනකොට මේ හතර දෙනා උපරිම මට්ටමට එයි කියලා. සැලකියුතු මට්ටමට ගන්න පුළුවන් කියලා. මම බලාපොරොත්තු වෙන මට්ටම දුන්නේ නැතුණු තාපෝ ඒගොල්ලෝ මේ ඉමර්ෂන් එකට දාලා ඊට පස්සේ ආපහු ටෝස් මාස්ටර් ක්ලබ් එකට එකතු කරගෙන ඔයගොල්ලෝ සති දෙක සැරයක් ඔයගොල්ලෝ විභාග ලියන දැන් ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ විභාග ලියනකම් ඒගොල්ලන්ට සැලකියුතු වැඩ කොටසක් කරන්න පුළුවන්. බලන්න මාස දෙකකට කතා දෙක ගානේ උගල දැන් දන්නවනේ ෆියුචර් කැරියර් ස්පීච් එකක් හදාගන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ඔයගොල්ලන්ට මාස 3-4ක් කරනකොට ඔක එච්චර නැහැ. මාස 3ක් කතා කරනකොට පැය කිහිපයකින් කතාව හදාගන්න පුළුවන්. මේවා කරලා. හරිද? ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තව දේවල් එකතු කරගන්න. ඒක හොඳ එක්සර්සයිස් එකක් බාටපත් වෙලා ඊළඟ අවුරුද්දේ ඒ හතර දෙනා ඊළඟ අවුරුද්දේ විභාග ලියනකොට ආයේ පේපර්ස් කරන්නත් ඕනේ නැද්ද? පේපර්ස් නම් කොහොමද වෙනස් වෙනවනේ. මේ විභාග රටාව වෙනස් වෙයි ඒගොල්ලන්ට බොහෝ විට. ඉතින් ඔන්නෝක තමයි ප්ලෑන් එක. ඉතින් ඒකට රෙඩි වෙන්න ඕනේ. හරිද? රයිට්? එතකොට දැන් මේ නව දෙනයිනේ ඔය නව දෙනාගේ මේ අවුරුද්දේ මට බලන්න වෙන්නේ ඔය නව දෙනා ගැන විතරයි. මේ නව දෙනා ගැන විතරයි මට බලන්න වෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්න කියලා පස්සේ බලමු. හරිද? මොකද්ද කරන්න කියලා පස්සේ මම ගාමිණී මහත්තයාට කිව්වේ කට්ටියට මොකද්ද කරන්න කියලා ඊළඟ අවුරුද්දේ බලමු කියලා. හරිද? මේ මම නම් ඉතින් පොඩ කියන්නේ පුළුවන් තරම් සෙනසුරාදා උදේ හිඟුරු කඩුවේ පන්තියට එව්වනම් මොකද බදුල්ලෙත් ඉඳලා එනවා. බදුල්ල පස්සට බුත්තල වැල්ලවයි ඉඳලා දැන් බුත්තල ඉඳලා ගොඩක් කට එන නිසානේ අපි බුත්තලට ගියේ. බුත්තලේ ඉන්න කට්ටිය ඔක්කොම හෙට එන්න පටන් ගත්තා. ඉතින් එහෙම තියෙනවනම් මෙතනලා හෙට යන්න බැරි වෙන්න විදියක් නැහැ. අපරාධෙන් දැන් මේ වෙනකොට ගිහලා හිටියා නම් ඔය ශයහන්ගේ නංගිලා එහෙම හොඳ මට්ටමකට දැන් මේ වෙනකොට ඉන්නවා.
මොකද අපි එහෙම දෙයක් කරන්නේ ඉතින් අපි මගදී නතර කරන්න නෙවෙයිනේ දිගටම මේක කරගෙන යන්න. හරිද? එහෙනම් පැහැදිලිනේ ඔක මම දැන් ඒක සාරාංශය කියන්නම්. මම කතා කරපේකේ සාරාංශය කියන්නම්. දැන් මට මෙතන මගේ පන්තියේ මෙතන දෙවතුරු 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනෙන් 5ක් ඉන්නවා සාමාන්‍ය පෙළ ලියන කට්ටිය. ඒගොල්ලන්ට ඉක්මනටම තියෙනවා වර්ක්ෂොප් එකක් ළඟදීම හිඟුරු කඩුවේ. ඒක තියලාවිල්ලා අපි සතිපතා පේපර් එකක් ලියන හැටි ගැන සාකච්ඡාවක් කරනවා. එතකොට සතිපතා පේපර් එක ලැබෙන්නේ කොහොමද? ඒක ෆොටෝකෝපි කරන්නේ කොහොමද? තැපෑලට දාන්නේ කවුද? ඒකට වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. කවුරුහරි ඒකට පත් කර ගන්න ඕනේ. ඒක පත් කරගෙන ඉවිල්ලා පේපර් එක දුන්නාට පස්සේ කරලා තැපෑලෙන් අහවල් දිනේට යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පේපර් එකක් ලියන විදියටම ඔයගොල්ලෝ ගෙදර හරි මෙහි සෙන්ටර් එකේ හරි නැත්නම් කොහේ හරි තැනක ඉස්කෝලේ හරි එකතු වෙලා පේපර් එක ලියනවා. පේපර් එක එකතු කරනවා. ඊට පස්සේ ඒක බලන්නේ කවුද? ඒවා ඔක්කොම සැලසුමක් හදා ගන්න ඕනේ. හරි. ඒකට බෙදවිලා සතිපතා අපි පන්තිය වෙනුවට ඒක කරනවා. ඊට පස්සේ අපි පේපර් එක බලලා අඩුපාඩු මොන හරිද තියෙන්නේ කියලා බලලා අර වර්ක්ෂොප් වලදී කතා කරනවා. වර්ක්ෂොප් එකේදී කතා කරන ওই විදිහට සැලසුමක් හදාගෙන ඉන්නවා සාමාන්‍ය පෙළ කරන කට්ටියට. ඒක. ඊට පස්සේ අනිත් කට්ටියට අනිත් තව ඒකට 4 දෙනා ඉන්නේ. 4 දෙනා ගරුගේ 4 දෙනා නැති. හරිද? හරි 4 දෙනා ඉන්නේ. මේ 4 දෙනාගෙන් 4 දෙනා අනිවාර්යයෙන් මේ සතියේ නෙවෙයි ඊළඟ සතියේ නෙවෙයි ඊට පස්සේ සතියේ හිඟුරු කඩුවේ ටොස් මාස්ටර් ස්පීච් එක කරන්න යන්න වෙනවා. මොන එලා ඔයගොල්ලෝ ඉන්න බලාගෙන හරි එන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න. මේ සත්සරගේ තාත්තත් තියෙනවනේ මොකක් හරි ක්‍රමයක් යොදාගනි. ඒකේ වියදම බලන්න එපා. ඒක අතිශය වැදගත්. මොකද සති දෙකෙන් දෙකකට ඔයගොල්ලන්ට තරගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තරගය අතිශය වැදගත් වෙනවා. මොකද ඔයගොල්ලොත් එක තරඟ කරන්නේ හිඟුරු කඩුව බුත්තලේ ඔරවගේ පැත්තේ කට්ටියනේ. එතකොට ඒක හොඳ වටිනාකමක් ඔයගොල්ලන්ට ලැබෙවි. ඉතින් ඒක ඔයගොල්ලන්ට ඊළඟ අවුරුද්දේ දෙසැම්බර් වෙනකම්ම විභාග වෙනකම්ම කරන්න වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ උපරිමයට විභාගයට කලින් උපරිමයට යනවා. ඉතින් ඔය 9 දෙනාගෙන මට තියෙන්නේ ඔය වගේ ප්ලෑන් එකක් තියෙන්නේ. හරිද? එතකොට ඒක නිසා පන්තියට වකණ්ඩව එන්න මේ මග අරගන්න එපා. මේ වෙනුවෙන් තමයි මගේ ඉදිරි වැඩසටහන් ප්ලෑන්ස් හැදෙන්නේ. මම මෙහෙට එනවා නම් එන්නේ ඒක අරමුණු කරගෙන තමයි එන්නේ. අද මොකද්ද කරන්නේ? අද මේගොල්ලන් කතා ටික කරලා ඉස්සෙල්ලා මට ඕන මේ ඕලෙල් කරන කට්ටියගේ ෆියුචර් කරේ ස්පීච් එක කරලා ඒක අපේ ඒ channel එකට දාලා ඒගොල්ලන්ව රිලීස් කරන්න. හරි. ඊට පස්සේ මේ 4 දෙනා ටොස් මාස්ටර් ක්ලබ් එකට එකතු කරගන්න. හරිද? ඒ දෙක තමයි කරන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අපහසුතාව ඇති වේවි. රැය තියෙන්නේ හිඟුරු කඩුවේ 6 ඉඳලා 9 වෙනකන් තියෙන්නේ. බොහෝ විට සෙනසුරාදා. එතකොට ඒ අපහසුතාවයක් තියෙනවා. ඒ ඔක්කොම විඳකට කොහොම හරි මේක කරොත් ඕගොල්ලන්ට ආයෙත් ඕගොල්ලන්ගේ සීමාවල් වලට යන්න පුළුවන් උපරිම තැන යනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ කරන කට්ටිය විභාගය කරලා ඉවර වෙලා ඒගොල්ලන්ටත් පුළුවන් දිගටම අපේ ටොස් මාස්ටර් ක්ලබ් එකට මාසෙට කතා දෙකක් බැගින් කියලා තරගෙට මුණ දෙන්න අනික් කටට පුළුවන්. ඒකත් ලොකු අවස්ථාවක් ඕගොල්ලන්ට ලැබෙන. හැමෝටම ලැබෙන. ඉතින් ඔන්න ඔය දෙන්නා 9 දෙනාගේ සැලසුම එකයි. ඊට පස්සේ කණ්ඩායමට මොකද්ද කරන්න පුළුවන් කියලා බලමු. මේ කොහොමද කෙරෙන්නේ කියලා. මොකද දැන් මම බාරගත්ත වැඩි ඉවර කරන්න ඕනේ. මොකද මම පන්තියේ හිටපු කට්ටිය ඉවර කරන්න මම මෙහෙද එනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ කණ්ඩායම මේ 9 දෙනා කොහොම හරි ගොඩ දාන එක ගැන තමයි මගේ ඉස්සලා අරමුණ තියෙන්නේ. ඊට පස්සේ අපි අනික් කට්ටිය ගැන මොනවද කරන්න පුළුවන් කියලා බලමු. හරි? රයිට්. මම ඔක මේ කට් කරලා මේ